ওই විදිහ එකක් නෙමෙයි කියනවා. වෙනස් එකක් කියන. අපටත් ওই විදිහේ පිරිසිදුකම් ගැන ඇවිල්ලා නැද්ද? වතුර නාලා සුදු පිරිවුට ඇඳපු ගමන් අපිත් සුද්ධ නැද්ද? ඒකම නේද? සුදු වස්ත්‍රය අඳපු ගමන් අපි සුද්ධද? දැන් මේ බලන්න එතකොට අපි සුද්ධ වෙන්නේ කොහොමද කියන එක ගැන මේකේ අපිට හොඳ ලස්සනට ඉගෙන ගන්න පුළුවන්. එතකොට මෙයාට ආස හිතෙනවා. කාටද? චුන්දට ආස හිතෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔහෙලාගේ ක්‍රමේ වෙනස් විදියක්, අපේ ක්‍රමේ වෙනස් විදියක්. කියන ස්වාමීනි මං හරි ආසයි ආර්ය විනේ, ඒ කියන්නේ ගෞතම සාසනේ පිරිසිදු බව ගැන මං දැනගන්න ආසයි. තුන්දේ නම් හොඳට අහගන්න කියනවා. ගෞතම සාසනේ පිරිසිදු වෙන්නේ කෙනෙක් කොයි විදිහටද කියලා. ඒ නිසා ඉස්සලා චුන්ද දැනගන්න කියනවා පිරිසිදු වෙන විදිය නෙවෙයි. මොකද්ද? අපිරිසිදු වෙන විදිය. බලන්න කොච්චර මිනිස්සෙක්ව බුද්ධිමත් කරන්න පුළුවන්ද කියලා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ඉස්සලා දැනගන්න කියනවා මිනිස්සෙක් අපිරිසිදු වෙන විදිය. කියනවා චුන්ද මිනිස්සෙක් අපිරිසිදු වෙනවා කායිකව තුන් විදියකින්. මිනිස්සෙක් කායිකව අපිරිසිදු වෙනවා තුන් විදියකින්. වාචසිකව මිනිස්සෙක් අපිරිසිදු වෙනවා සතර විදියකින්. මානසිකව මිනිසෙක් අපිරිසිදු වෙනවා තුන් විදියකින්. කියන චුන්ද කායිකව මිනිසෙක් අපිරිසිදු වෙන්නේ මෙහෙමයි. එයා මනුෂ්‍ය ඝාතනය කරනවා, එක්ක සත්ත්ව ඝාතනය කරනවා. කොහොමද? පාණාතිපාතී හෝති. එතකොට පාණාතිපාතී හෝති කියන්නේ සත්ත්ව ඝාතනයේ යෙදෙනවා. ලුද්දෝ කියන්නේ රෞද්‍රයි. ඒ රෞද්‍ර කෙනෙක්. ලෝහිත පාණී අත්වල ලේ තවරාගෙන ඉන්න කෙනෙක්. හතපහටි නිමිට්ටෝ කියන්නේ මේ කො මිනිස්සෙන් එක්ක සත්වයන් ඝාතනය කිරීමෙහි යෙදී ඉන්න කෙනෙක්. අදයාපන්නෝ සබ්බපාන භූතේසු සියලු ප්‍රාණීන් කෙරෙහි දයා රහිත වූ කෙනෙක්. මේකට තමයි පාණාතිපාතා කියන්නේ. මේ පාණාතිපාත ශික්ෂාපදි තෝරපු තැන. සියලු ප්‍රාණීන් කෙරෙහි දයා රහිත වූ කෙනෙක්. දැන් මේ ගැන මට අද ඊයේ මට කෙනෙක් කිව්වා මේ ඒගොල්ලෝ මම දන්නේ නැහැ ඒක විස්තරේ මොකද්ද කියලා. ඒක ළමයි තාත්තව මරලා මස් කයවලු. එතකොට බලන්න මේ මිනිස්සයා හැබැයි බුදුරජාණන් වහන්සේ කියාපු දේ මේ සිද්ධ වෙවි ඉන්නේ. චක්කවාති සීනාද සූත්‍රයේ විස්තර කරපු දේ ඒ විදිහටම වෙනවා. අපි නිකන් මේ මිනිස්සුන්ව සිහින ලෝකෙක දැන් මේ දීපු දානේ අනුසසින් විසාකා සුමනා සුජාතා බන්දුල මල්ලිකා වෙන්නේ කියලා මේ මායාකාරී සීන ලෝකයකට මිනිස්සු ඇදලා දාන්න ඕනේ නැහැ. මිනිසුන්ට බුද්ධ දේශනාවේ තියෙන සත්‍යය පෙන්වන්න ඕනේ. ඒ සත්‍ය දැක්කම මිනිස්සු නැවත නැවත මනුස්ස ආත්මයට එන්න ඕනේ කියලා කිසි දවසක හිතවිල්ලක්වත් පහල කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ දේශනාව හරියට කියවුවා නම් ඒ දේශනාවේ තියෙන්නේ අනාගත මනුෂ්‍ය වර්ගයා පිරිහි යන ආකාරය. උන්වහන්සේ මීට 2500කට කලින් දේශනා කරපු අනාගතයේ නෙමෙයිද අපි මේ ඉන්නේ. ඒ අනාගතයේ ඉන්නේ. හැබැයි මේ පිරිහීම මේ මනුස්ස වර්ගයාගේ මේ පිරිහීමට සදාචාරයකට ඉඩක් නැති තරම් පිරිහි යන්නේ බටහිරින් එන ආක්‍රමණ නිසා. අපිට වළක්වන්න බෑ ඒක. බටහිර සුළඟ ඒ තරම්ම දැඩි එකක්. මොකද සියලු දේම අපිට බටහිරින් දුන්නේ. මේ සුළඟ, මේ કૃතිම සුළඟ, යාන වාහන, මේ විදුලි බලය, ඊළඟට පහසුකම්, මේ ඔක්කොම කැම්බීම්, බෙහෙත් ඒකම ආවා. කාමරැල්ල. ඒකත් බටහිරින් යන්නේ. ඒ නිසා දැන් බටහිර විවාහ වීම කඩාගෙන වැටිලා. ඒගොල්ලෝ ලිවින් ටුගෙදර් එකට ජීවත් වීම. ඊට පස්සේ මෙහි ඇවිල්ලා ලෝක ඉතින් ඒක කොපිය ගහලා මෙහි කියයි අපිටත් ඕනේ කියයි සෙක්ස් ෆ්‍රීඩම්. ඊට පස්සේ මොකද වෙන්නේ මිනිස්සුන්ට වෙන දේ මිනිස්සුන්ට හොයාගන්න බෑ. බුද්ධ දේශනාවේ තියෙනවා රාගය ඇති වෙච්ච එක්කිනාට සත්‍ය හොයාගන්න බෑ කියනවා. ද්වේෂය ඇති වෙච්ච එක්කිනාටත් සත්‍ය හොයාගන්න බෑ කියනවා. කුද්දෝ අත්තං නදානාති. කුද්දෝ අත්තං නපස්සති. ක්‍රෝධය ඇති වෙච්ච එක්කිනාට අර්ථය දකින්න බෑ. රාගය ඇති වෙච්ච එක්කිනාටත් බෑ. ඉතින් මේ වගේ කෙලෙස් බරිත ලෝකයකින් දෙන පණිවිඩයට කෙලෙස් බරිත මිනිස්සයා ගොදුරු වුණොත්
ඊට පස්සේ යාට හොඳ නරක මේකෙන් මෙහෙම වේවි මේකෙන් මෙහෙම වේවි කියලා හිතන්න පුළුවන් කමක් ඒ ලෝකේ ඉස්සරහට එනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මිනිස්සු ජීවත් වේවි කියනවා බල්ලෝ වගේ ඌරු කුකුළු වගේ අපි අනාගත ලෝකේ ඒක හැබැයි ඒක අපේ සංවේගයේ ඒක අපි හිතනවට වඩා ඉක්මන් ඊට පස්සේ දේශනා කරනවා මිනිස්සු තුල අනාගත ලෝකයේ තුල එකපාරට වදක චිත්තය පිහිටනවා කියන දරුවන්ට දෙමව්පියෝ කෙරෙහි දෙමව්පියන්ට දරුවන් කෙරෙහි මරන්න කියලා හිතෙනවා කියන චුට්ටක් යහම වුණාම ඒතර බලන්න මේ විදිහේ ලෝකයක් නෙමෙයිද මේ හැදි ඉස්සරහට අපිට නොතේරි මොකද අපි මේ ලෝකේ කොටස්කාරයෝ නිසා අපි මේ රූපවාහිනියෙන් පත්තර වලින් ගුවන් විදුලියෙන් දේශපාලනින් මේ ඔක්කොගෙම ඊළඟට බණ කියලා අපි දැන් අහන බණ රැල්ල බැලුවොත් කාලීන ධර්මයේ කියලා යන සම්පප්පරාප රැල්ල එතකොට මේ සම්පප්පරාප කුණුහරුප බණ රැල්ලෙන් අනුන්ට ගරහන රැල්ලෙන් තවත් මිනිස්සුන්ගේ මනස අවුල් වෙන්නේ නැද්ද? අවුල් වෙලා ගිහිල්ලා මේ අදන් ඔන්න මිනිස් හොඳම බොරුව කියන්නේ කවුද තෝරනවා හොඳම විහිළුව කරන්නේ කවුද තෝරනවා අන්තිමට ගිය හොඳම කුණුහරුප කියන්නේ කවුද කියලා තෝරයි. වැඩි ඈත නැහැ. ඒක වැඩි ඈත නැහැ. ඒතර ඒකට ගොදුරු වෙන්නේ මේ දැනුම ගන්න අපි නෙමෙයිද? අනාගතේ මිනිස්සු එන්න එතකොට පිරිසිදු වෙයිද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කයෙන් අපිරිසිදු වෙන දෙයක් මේ ප්‍රාණඝාතය කියන්නේ. ඊළඟට දේශනා කරනවා අදින්නා දායි හෝති යන්තම් පරස්ස පරවිත්තූපකරණං ගාමගතං වා අරඤ්‍යගතං වා තං අදින්නම් තී සංඛාතං ආදාතා හෝති. තමන්ට නුදුන් දේ ගමේ වේවා වනාන්තරේ වේවා නොදුන් දේ යා සොරසිතින් පැහැර ගන්නවා. නොදුන් දේ සොරසිතින් පැහැර ගන්නවා. යමක් තමන්ට දුන්නේ නැත්තම් ගමේ වේවා වනාන්තරේ වේවා ඒක පැහැර ගන්නවා නම් ඒ වෙලාවට යාගේ කය අපිරිසිදුයි. එතකොට යා කොච්චර ලස්සනද සුදු ඇඳලා හිටියත් සෙන්ට් ගාලා හිටියත් හොඳට තැඹිලි තෙල් ගාලා ඔලුව පීරලා හිටියත් එයා ඒ වෙලාවේ කයින් අපිරිසිදුයි. ඒක තමයි සත්‍යය. නුදුන් දෙයක් සොරසිතින් ගැනීම. ඊළඟට දේශනා කරනවා කාමේසු මිච්ඡාචාර කයෙන් අපිරිසිදුනවා කොහොමද? මව විසින් ආරක්ෂා කරන දරුවන් ඉන්නවා. පියා විසින් ආරක්ෂා කරන දරුවන් ඉන්නවා. මව්පිය දෙදෙනා විසින් ආරක්ෂා කරන දරුවන් ඉන්නවා. සහෝදරයා විසින් ආරක්ෂා කරන දරුවන් ඉන්නවා. සහෝදරිය විසින් ආරක්ෂා කරන දරුවන් ඉන්නවා. ඥාතින් විසින් ආරක්ෂා කරන දරුවන් ඉන්නවා. ඊළඟට සිල් ආදී ගුණධර්ම වලින් ආරක්ෂා වෙලා ඉන්න දරුවන් ඉන්නවා. ස්වාමියා සහිතව ඉන්න බිරින්දෑවරුන් ඉන්නවා. ඊළඟට සීමා කරලා තියෙන මෙයා ආසවල් කෙනාට පවර්ලා තියෙන කියලා නංගොත් වශයෙන් රෙජිස්ටර් කරලා ඉන්නවා. මේකේ තියෙන යටත් පිරිසේකින් මල් මාලාවක් හරි දාලා කියනවා නම් ඒ බඳු එක්කෙනෙක්ව වරදකට පොළඹවලා වර්ධී හැසිරෙනවා නම් කාමීසු මිච්ඡාචාරා. බලන්න කොච්චර ලස්සනට මේ බුද්ධ වචනේ මේක තෝරලා තියෙනවද කාමීසු මිච්ඡාචාරා. මේම තීද්දී අපි කවුරු හරි වැරදි අර්ථයක් දුන්නොත් ඒකට ධර්මයේ විකෘති කරනවා කියන්නේ. මොකක්ද වැරදි අර්ථය? ඇහෙන් රූපයක් දැක්කොත් දැකලා රාග උපද්දව ගත්තොත් කාමීසු මිච්ඡාචාරා කියලා කිව්වොත් සම්පූර්ණයෙන්ම වැරදි අර්ථයක්. බුද්ධ දේශනාවක එහෙම එකක් විස්තර වෙන්නේ නැහැ. කරවල කැල්ලක් කෑවොත් කාමීසු මිච්ඡාචාරා කැඩෙනවලු. ඒක වැරදි අර්ථයක්. ඒතකොට මේ අධර්මයේ අහගෙන හිටියොත් මිනිස්සයා ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ අධර්මයේ කියපු එක්කෙනා වගේම අධර්මයේ අහපු එක්කෙනාත් නොමග යනවා. අධර්මයේ කියපු එක්කෙනයි අහපු එක්කෙනයි දෙගොල්ලම නොමග යනවා. ඉතින් දෙගොල්ලම නොමග යන සමාජයනේ දැන් තියෙන්නේ.